එකමත් එක පිටිසර ගම්මානයක ගොවි මහත්තයෙක් බැටළුවන් ගොඩක් හිටියා. මේ බැටළුවන් බලාගන්න නිමල් කියලා එඬේර කොල්ලෙක් හිටියා. මේ එඬේර කොල්ලා බැටළුවන්ට තණකොළ කවන්න ගමේ කෙළවර තිබුණු කන්දට හැමදාම එක්කන් යනවා. මේ එඬේර කොල්ලාගේ පාළුව මකා ගන්න ඔහු ඔහුගේ බලු පැටියා සමග සෙල්ලම් කරමින් කාලය ගත කරා. ගෝවි මහතා මේ එඬේර කොල්ලාට කියලා තිබුණා බැටළුවන් කන්න වෘකයෝ ආවොත් අයියෙන් වෘකයෝ ආවෝ කියලා කෑ ගහන්න උට ගමේ මිනිස්සු ඒවි කියලා. වෙනදා වගේම ඔහු බැටළුවන් දක්වගෙන කන්දට ගියා. මේ එඬේර කොල්ලට එදා හරිම කම්මැලි දවසක්. එයාට හිතුණා විහිළුවක් කරලා විනෝද වෙන්න. ඉතින් එඬේර කොල්ලා කෑ ගහන්න පටන් ගත්තා. වෘකයෝ ආවෝ. ගමේ මිනිස්සු කන්දට දුවගෙන ආවා. ඔවුන්ට තේරුණා එඬේර කොල්ලා බොරුවක් කරපු බව. එඬේර කොල්ලාට නම් හරිම සතුටුයි. ඔහු හයියෙන් hina වුණා. තවත් දවසක් මේ විදිහට එඬේර කොල්ලා හයියෙන් කෑ ගහලා ගමේ මිනිස්සු ගෙන්න ගත්තා. එදත් ගමේ මිනිස්සු රැවටුණා. කොහොම කාලය ගත වුණා. දවසක් ඇත්තටම බැටළුවන් කන්න වෘකයෝ ආවා. එඬේර කොල්ලා බය වෙලා හයියෙන් ගමේ මිනිස්සුන්ට ඇහෙන්න කෑ ගැහුවා. වෘකයෝ ආවෝ. අනේ එදා නම් ගමේ මිනිස්සු ආවේ නෑ. ගමේ මිනිස්සු හිතුවා අදත් රවට්ටන්න එඬේර කොල්ලා කෑ ගහනවා කියලා. එඬේර කොල්ලාට කර කියා ගන්න දෙයක් නොමැතිව අඬමින් ගමට දිව්වා. බැටළුවෝ ගොඩාක් විනාශ වෙලා තිබුණා. ගොවි මහත්තයාට හරිම කේන්තියි වගේම හරිම දුකයි. එඬේර කොල්ලාට එදා තමයි තේරුම් ගියේ ඔහු කළ වරද. මෙයින් අපට දෙන ආදර්ශය තමයි බොරුකාරයෙකු සත්‍ය කතා කරත් කවුරුත් ඔහුව විශ්වාස කරන්නේ නැහැ. හැම විටම සත්‍ය කතා කරන්න. ඉතින් මේ වගේ තවත් කතා අහන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න.